ජුනි මාසේ ඕඩර් කරලා හැබැයි ජූලි මාසේ මට හම්බ වෙච්ච පොත් ඕඩර් එකක් බලමුද. මේ පොත් ඕඩර් එක මම ඕඩර් කරලා දැන් ටික දවසක් වුණාට මම මේ පාර පොත් ඕඩර් කරේ අපේ මහ ගෙදරට. ඉතින් පොත් ඕඩරේ මම මෙහෙට අරන් එන්න ටික දවසක් ගියා. ඒ නිසා තමයි මේක පරක්කු වුනේ. මම දැක්ක Facebook එකේ මේ දවස්වල ගොඩාක් වයිරල් කියපු ලස්සන පොත් සෙට් එකක් තිබ්බා. ඉතින් මට ආස හිතුණා ගන්න. හොඳයි කියලා හැමෝම ගොඩක් කියලා තිබ්බ නිසා මම හිතුවා මේ පොත් ටිකත් අරගෙන මගේ ගෙදරට දාගන්නවා කියලා. ඉතින් එකින් එක බලන්න මොනවද මේ පොත් කියලා මම ගෙන්නුවේ ඇත්තටම දිනුෂා වීරරත්නගේ පොත් සෙට් එකක්. එයාගෙන්මයි මම ඕඩර් කරේ. එයාගේ මම හිතන්නේ පබ්ලිෂර් එකක් තියෙනවා එයාටම කියලා. එයාගෙන් ඕඩර් කරේ මෙන්න මේ ලස්සන පොත් සෙට් එක. මින්නලේ. හරි අමුතු නමක්. කියවල බලලා ඔයාලට කියන්නම් මේ කොහොමද කියලා. මේ කියවපා ඉන්නවනම් මට කියන්න ඕගලන්ට කොහොමද මේ පොත දැනුනේ කියලා. මේක පිටු 695ක පොතක්. ටිකක් ලොකුයි මේ. ඉතින් මම ලොකු පොඩි බලන්නේ නැහැ පොත් උඩ කරලා ගාන පොඩක් බලන්නෙත් නැහැ නේද සාමාන්‍යයෙන්. ඉතින් මේ පොත කොහොමද කියලා. හේ මින්නලේ තමයි පොතේ නම. මම කියවලා බලලා කියන්නම් මේ පොත කොහොමද කියලා. ඊට පස්සේ දෙවෙනි පොත ගත්තොත් මට මතක විදිහට මම පොත් පහක් ඕඩර් කළා. දිනුෂා වීරරත්නගේ සෙනෙහසකි අවාරේ. මට හිතෙනවා මෙයාගේ පොත් ලස්සනයි කියලා. මුළු ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බා මෙයාගේ පොත් ලස්සනයි කියලා බලන්න කියලා. අපි කියවලා බලමු. ඊට පස්සේ වාස්‍ය වැහි නොයන ඉඩෝරේකේ එකක් දිනුෂා වීරරත්නගේ. ඒ හරිය අමුතුයි. මට හිතෙනවා මේක හොඳ පොතක් වෙන්න ඇති කියලා. මේක පිටිපස්සේ තියෙන විදිහට පොඩ්ඩක් නඩුවක් සම්බන්ධ දෙයක් කියලා හිතෙනවා. මම කියලා කියන්නම් මේක කොහොමද කියලා. කියලා දෙන අය ඉන්නවනම් කියන්න මට මේක කොහොමද හොඳයිද කියලා. ඊළඟ පොත තුනයි මේ හතරවෙනි පොත. මන්දාර. මන්දාර කියන චිත්‍රපටයකුත් තිබ්බා නේද? හැබැයි මේක මන්දාර. මන්දාර මේක නම් ටිකක් ලව් ස්ටෝරි එකක් වගේ. අපි කියවලා බලමු මේ පොතත් කොහොමද කියලා. ඊට පස්සේ තව පොතක් මට හිතෙන්නේ මම මෙන්න මේ පොත හින්දා තමයි ඕඩර් කරේ. අසම්මතේ මේක වෙනම පැකිනයක් ඉන්නේ කියලා මම දන්නේ නැහැ. අපි බලමු. සම්පූර්ණ බලමු. මේකේ තව පැකින් එකක් තියෙනවා. මොනවද තියෙනවා වගේ. අසම්මතේ පාපොච්චාරණය තමයි මම ඕඩර් කරපු මේ පොත. Oh my god. අසම්මතේ පාපොච්චාරණය පොතත් එක්ක මෙන්න මට හම්බ වෙලා තියෙන්නේ මොනවද කියලා බලන්නකෝ. පොතක් එක්ක මෙච්චර දේවල් වෙන්න පුළුවන්ද? අපි බලමු. මේක සෙලෝපේන් එකකින් රැප් කරලා තියෙනවා. ඒ රැපින් එක ගලවලා බලමු මේ මොනවද කියලා. මම දැක්කා මේක තියෙනවා හැබැයි පළවෙනි ඕඩර්ස් කීපයකට විතරයි දෙනවා කියලා තිබ්බේ. මම හිතුවේ නෑ මට මේක හම්බ වෙයි කියලා. හරිම ලස්සන මං හිතන්නේ මේක කී ටැග් එකක් වෙන්න ඕනේ. ඒක හරි ෂෝක්. පොත් එකතු කරන අයට පොත් කියවන අයට හරිම ප්‍රශංසනීය දෙයක් මේක. පොත් එක්කම අපිට ටැග් හම්බ වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? අසම්මතේ පාපොච්චාරණය පොතේම චූටි සුවනිය එකක්. ඒකෙ මොකුත් නැහැ. හැබැයි අපිට ඕන දේ මේක ලියා ගන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. ඒක තමයි එකක්. ඊට පස්සේ මට හිතෙන්නේ මේක පාද සලඳයක් වෙන්න ඕනේ. ඔව් මේක පාද සලඳයක්. නියමයි. තව මොට්ටු ටිකක් තියෙනවා. මට තින්ගලි තියෙන ඉඳගෙන මොට්ටු දාන්න පුළුවන්. Oh my god. අපි පොත බලමු. පොතේ අර වෙනම පිට කාරකුත් එක්ක එන හොත නිමයිමක් කියන ලස්සන පොතක්. හරිම ලස්සනයි මේ පොත නේ. මේකෙම පොඩි සුවනියක් තමයි මට හම්බුනේ. ඒ වගේම ඒකත් එක්ක හම්බ වෙනවා මේ බුක්මාර්ක්ස් දෙකම. පොතකට මෙච්චර දේවල් හම්බ වෙනවද? මේ ෆස්ට් ටයිම් මම මේ වගේ අත්දැකීමක් ලැබුවා. මේකේ මේ තියෙන සෙක්ෂන් එකත් මා ගත්තේ. මැට් ෆිනිෂ් එකක් මේ හරියට තියෙන්නේ මේ හරියේ. මැට් ෂයින් එකක්. මරු. ඉතින් ওই විදිහට තමයි මේ පාර මම ඕඩර් කරපු පොත් සෙට් එක. මේ ඇවිල්ලා මම ජූලි මාසේ පළවෙනි පොත ඕඩර් කියලා ගමු. මොකද මම දන්නා අම්මට අනිවාර්යෙන් සැලරි එක හම්බුනායින් පස්සේ මම ඒකත් අනුභව කරනවම තමයි මේ පාරත් කියලා. බොහොම අමාරුවෙන් හිතාගෙන ඉන්නවා මේ පාර. මොකද මට පොඩ්ඩක් විතර මේ පාර සල්ලි ඕන වෙනවා. තව දේවල් වලට. හැබැයි කියන්න බෑ මට ඉවසීම කියන එක නෑනේ පොත් දැක්කම.
අපි බලමු. ඊළඟ දවසක පොත් ඔඩර්ස් අරගෙන ආපහු එන්නම්. ඒ වගේම මේවා කියලා කොහොමද මේව මට දැනන්නේ කියලා තරගෙන ඉන්න. එතන ඔයාලා හැමෝටම මාත් එක්ක ගොඩක් ස්තුතියි. බයි බයි.